පරා කෑල්ලක් ගන්න එක පරේක් එන්නේ නෑනේ. Get ready. අම්මේ පොත ගෙනියමු මේකේ සරයක් කිව්වද? කට වහගෙන හිටපන් බං. තාමු දෙන්න එක බිස්නස් එකක් කරේ නෑ. මේකිට කන බනේ. කටවල්පන්. 5 minutes later. රහදුමට කොන්න දුන්නෙත් නෑ පොත කෑල්ලක් කොන්න දෙන්නෙත් නෑ. සාලයෝ ලින්නෝ පරා ලාබයි. පරා කෑල්ලක් ගන්න එක පරේක් එන්නේ නෑනේ. එක පරේක් නැති වුණාට බැස්සෝ නම් ඉන්නවා. මහත්තයා ලාබයි මාළු ගන්නකො. ඇන්ටි මේ ගෑනු මාළුද හරි ගොඳයි. අනේ මේ පොඩියකෝ ගන්නවනම් ගනින් නැත්තම් දුවපන්. අන්න ඉස්කෝලේ හාමිනේ එනවා බම් මේ පැත්තට. ඉස්කෝලේ හාමිනේ මොකද රන්මලේ ඉස්කෝලේ ආවිලා ඉත දවස් දෙක තුන? අනේ හාමිනේ මේ දවස් ටිකේ කිසිම බිස්නස් එකක් නෑ හාමිනේ. දවල් තිස්සේ මාළු විකුණලා රෑට ගෙදර ගිහිල්ලා මිනිහා එක්කත් හරි අමාරු වෙන්න ඕනේ මේ මල් පෝච්චි ටික හදාගන්න. ඒත් කිසිම බිස්නස් එකක් නෑ හාමිනේ. එහෙම හරියන්නේ නෑනේ අම්මා. දරුවව ඉස්කෝලේ එවන්න ඕනේ. මේකත් ලස්සන ප්‍රොඩක්ට් එකක්. අනිත් එක මේව මාළු ලෑල්ලේ තියලා විකුණුවාම බිස්නස් එකක් වෙයිද ඉතින්. මේකට පේජ් එකක් හදන්න ඕනේ. ඔයාට මේකට දැනුම ඕනේ. මේ සම්බන්ධයෙන් දැනුම දෙන හැබැයි නොමිලේම. කුරුණෑගල ඇත්කන්ද රජමහා විහාරයේ සමුළුවක් තියෙනවා. ඒක තියන්නේ මේ ඉරිදා හවස 3ට. පුළුවන් නම් යන්නකෝ. පුළුවන් නම් නෙවෙයි. කොහොම හරි යන්න. ඔයාට එතනින් අලුත් අදහස් ගන්නත් පුළුවන්. දරුවට ඉස්කෝලේ යන්නත් පුළුවන්. අනේ අම්මේ අංකෝ හරි යමු. මෙයාලට විතරක් නෙවෙයි බිස්නස් එකක් කරන නොකරන ඔයාලා හැමෝටම එන්න පුළුවන් එදාට. මග අරගන්න එපා. මේක තමයි අන්තිම අවස්ථාව.